මේ අපේ ඩේ ට්‍රිප් එකේ 4 වෙනි කොටස. මේක තමයි අවසාන කොටස. එහෙනම් අපි යන්න හදන්නේ දැන් බීච් එකට. ඊට කලින් බත් ටිකක් කාලා හිටියනම් හොඳයි වගේ. අපිට අමතක වුණා පිටංගේ. ඒ වුණාට අපි බත් එක්ක සේරම ව්‍යංජන ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒකෙම පිඟානකට දාගෙන මෙන්න මේ විදිහට කනවා. හොඳයිනේ. ගමනක් ඇවිල්ලා මේ වගේ කනකොට සුපිරි ආතල් එකක් තමයි තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ බර්ලි හෙඩ් බීච් එකට. මේක නැෂනල් පාර්කයක් විදිහට තමයි මෙහි තියෙන්නේ. අර ඈතින් පේන්නේ ගෝල්ඩ් කෝස්ට් සිටි එක. ගෝල්ඩ් කෝස්ට් වෙරළ නම් ලෝක ප්‍රසිද්ධයි හොඳ බීච් එකක් විදිහට. ගෝල්ඩ් කෝස්ට් සිටි එකට අදාළව එක කෙළවරක තමයි අපි මේ දැන් ඉන්නේ. මේක සර්ෆින් වලට ලෝක ප්‍රසිද්ධ තැනක්. ඔයාලට තැනින් තැන පේනවත් ඇති ඈතින් සර්ෆින් කරනවා. මේක බර්ලි හෙඩ් නැෂනල් පාර්ක් කියලා තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. බීච් එක අයිනෙම තියෙන රූමස්සල වගේ ප්ලේස් එකක්. සෑහෙන දුරක් මේකේ පයින් යන්න නම් තියෙනවා. අපි ඒ වුණාට වැඩි දුරක් යන්න නම් කල්පනාවක් නැහැ. මොකද අපිට මේකේ දැන් ගොඩාක් දුර ඇවිල්ලා හරි මහන්සියි. මේ පාත් එකේ තැනින් තැනට පරිසරය වෙනස් වෙනවා. ඒක තමයි මෙතන බලන්න තියෙන ප්‍රධානම දේ. අපි ඉතින් පොඩි දුරක් ඉස්සරහට ගිහිල්ලා තව පාරක් තියෙනවා මේකේ කන්ද උඩට යන. අපි ඒකටත් ගිහින් බලමු එතන මොනවද තියෙන විශේෂ දේවල් කියලා. ගෝල්ඩ් කෝස්ට් කියන්නේ වෙනම දවසක් ඇවිදින්නම ඕන තැනක්. අපි ආයෙත් එන්න බලාපොරොත්තු වෙනවා මේ තැනට. මේක දිගටම යන්න පුළුවන්. අපි ඒත් යන්නේ නැහැ. අපි යනවා අපහු. අපිට වෙලාවත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතනවා මේ පාත් එක මේ විදිහටම තමයි දෙන්නේ කියලා. තව පාත් එකක් තියෙනවා. අපි ඒකට ගිහින් බලමු. ඒ පාත් එකේ තිබුණු විශේෂ දේ තමයි මෙන්න මෙතන තියෙන view point එක. අපි ඉතින් එතන ගොඩක් වෙලා ඉඳලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. මොකද ඒ පාත් එකේ කියලාත් විශේෂ දෙයක් අපිට තිබ්බේ නැහැ. හැබැයි සුන්දර ඩේ ට්‍රිප් එකක අවසානය අපි එහෙනම් මෙහෙම සටහන් කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලලා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න.